හයි ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න අද මම ආවා ස්විස්ටර්ලන්ඩ් වල ලින්ඩ් චොක්ලට් ෆැක්ටරි එකට. ඉතින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. වෙල්කම් ලින්ඩ් හෝම් ඔෆ් චොක්ලට්. ඉතින් ඇත්තටම හරිම ලස්සන, හරිම විශේෂ තැනක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මගේ මේ දවස පෙන්නනවත් එක්කම ඔයගලන්ට චොක්ලට් හිස්ටරි එක, එතකොට ලින්ඩ්ලා කොහොමද චොක්ලට් පටන් ගත්තේ, එතකොට ඊට කලින් චොක්ලට් වල මොනවාද හිස්ටරි එක, චොක්ලට් වල බෙනිෆිට්ස්, මේ හැමදේම කියන්න. ඉතින් මමත් චොක්ලට් කන්න මාරම ආසයි. ඉතින් මගේ ෆේවරිට් චොක්ලට් එක ඇවිල්ලා කින්ඩර්. ඉතින් මම චූටි කාලේ නම් කින්ඩර් තමයි ඉතින් මගේ මේන් චොක්ලට් එක. ඉතින් thank god කින්ඩර් වලට නම් ඔන්න ඩාර්ක් චොක්ලට් සයිඩ් එකක් නැහැ කින්ඩර් එකම විදිය. ඉතින් ලින්ඩෝර් වල ලින්ඩ් චොක්ලට් වල හැම චොක්ලට් එකකම ඩාර්ක් චොක්ලට් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අද මම මෙතන ඇවිදලා ගොඩාක් දේවල් චොක්ලට් ගැන ඉගෙන ගත්තා. ඉතින් මම මේ දේවල් ඔයගලන්ට එක්ක ෂෙයා කර ගන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවක් තිබ්බේ නැහැ මෙතන ඉන්න. මොකද අපිට තව තැන් වලට යන්න තිබ්බා. ඉතින් මම ස්විස්ටර්ලන්ඩ් වල තව ගිය තැන් වල වීඩියෝස් මම වෙනම ගේන්න. ඉතින් මෙතන වීඩියෝ එක මේ හරි විදිහට චොක්ලට් සම්බන්ධව කරන්න ඕනේ හින්දා තමයි මම මේක සෙපරේට්ලි කරන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලන්ගේ අතේ චොක්ලට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කන ගමන් බලන්න. මොකද ඔයගොල්ලන්ට මේක බලනකොට අනිවාර්යයෙන්ම ක්‍රේවින්ස් එයි චොක්ලට් කන්න. ඉතින් එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම කන්න. ඉතින් දැන් අපි පටන් ගමු. ඇතුල් වෙනවත් එක්කම මොනවාද චොක්ලට් වල හිස්ටරි එක කියලා කියන්න. ඉතින් චොක්ලට් වල ආරම්භය පටන් ගන්නේ මීට අවුරුදු 5000කට විතර කලින්. කියන්නේ මේසෝ ඇමරිකා වල. ඒ කියන්නේ සෙන්ට්‍රල් ඇමරිකා, මෙක්සිකෝ වලදී. ඉතින් ඒ කාලේ ජීවත් වුණු මායන්ස්ලා ගැන ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් මායන්ස්ලාගේ ගොඩාක් කතා තියෙනවා, රිචුවල්ස් තියෙනවා. ඒගොල්ලෝ නිකන් අර වෙනම ලෝකෙකින් ආව හියුමන්ස්ලා වගේ කට්ටියක්නේ. ඉතින් ඒ මායන්ස්ලාගෙන් තමයි මේ කොකෝවා ඉන්ට්‍රොඩියුස් වෙන්නේ මේ ලෝකෙට. මායන්ස්ලා මේ කොකෝ ගහට කිව්ව නම තමයි තියෝබ්‍රොමා. ඉතින් මේ තියෝබ්‍රොමා කියන එකේ තේරුම ඇවිල්ලා the food of god කියන එකයි. ඉතින් මේක දෙවියන්ගෙන් ලැබුණු පළතුරක් කියලා තමයි කියන්නේ. වගේම මේ ගස්, මේ කොකෝවා ගස්, මේ තියෝබ්‍රොමා ගස් ඔක්කොම මේ ලෝකෙට ලැබිලා තියෙන දෙවියන්ගෙන්. එතකොට දෙවියන්ගේ ඩිවයින් එනර්ජි එක, ඩිවයින් පවර් එක, ඩිවයින් හැපිනස්, ඒ හැමදේම මේ කොකෝවා ගහට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා තමයි මායන්ස්ලා කියන්නේ. ඉතින් මිනිසුන් විතරක් නෙවෙයි, කාලෙකට පෙර, ඒ කියන්නේ අවුරුදු 5000 ගානකට කලින් මේවා දෙවියනුත් කෑව දෙවියන්ගේ ප්‍රියතම පළතුරක්, ප්‍රියතම ආහාරයක් විදිහට, ඒ කියන්නේ ප්‍රියතම බීමක් ඒ විදිහට තමයි මේ කොකෝවා, ඒ කියන්නේ චොක්ලට් සලකන්නේ. චොක්ලට් වල හිස්ටරි එක එහෙම තමයි ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම ඕල්මෙක් සිවිලයිසේෂන් එක මේ කොකෝවා කෑමට බීමට ගත්තා. ඉතින් ඕල්මෙක් වරුන් මුලින්ම කොකෝවා ෆර්මන්ට් වෙන්න තියෙනවා. ඊට පස්සේ ඒක බදිනවා, ඒ කියන්නේ පුච්චනවා, ඒ කියන්නේ ඒකට කියන්නේ රෝස්ට් කරනවා කියලා. ඉතින් මුලින්ම ෆර්මන්ට් වෙන්න කාලයක් තියලා ඊට පස්සේ මේක රෝස්ට් කරලා ඊට පස්සේ මේක අම්බරන්න ගන්නවා. ඒ කියන්නේ අර කෝපි කුඩු කරනවා වගේ මේකත් කුඩු කරන්න ගන්නවා. ඉතින් මේ හැමදේම මේගොල්ලෝ කරන්නේ රිචුවල් එකකට. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙනවනේ අර ඒ දේවල් කරද්දී එක එක රිචුවල්ස් වලටනේ කාලේ කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේවත් රිචුවල් එකකට තමයි කරලා තියෙන්නේ. මොකද මේක එච්චරටම වටිනවා මේ කොකෝවා කියන දේ. ඉතින් අපි මේ ලින්ඩෝ ෆැක්ටරි එකට ඇතුල් වෙනවත් එක්කම මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ චුටි චුටි රිමෝට්ස්. ඒ කියන්නේ ෆෝන් වගේ ඒවා. ඉතින් ඒවා කනට තියාගත්තාම ඒකේ ගිහින් අපි ටච් කරන්න තියෙනවා අපිට අවශ්‍ය තැන. ඒක ටච් කරාම මේකේ රෙකෝඩින් එක යනවා. ඒ කියන්නේ ඒ දේවල් අපිට එක්ස්ප්ලেইন කරලා. ඉතින් මම මේ ඔයාලට කියන්නෙත් මෙන්න මේ චූටි ෆෝන් එකෙන් මං දැනගත්තු තොරතුරු තමයි. ඉතින් මට කියව ගන්න ගොඩක් වෙලා තිබ්බේ නැති හින්දා මම ඒවා ෆොටෝස් ගහගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් ඊට පස්සේ මං ගෙදර ආවිලා තමයි හරියට ඒක ගැන රිසර්ච් කරේ. ඉතින් ඉන්ටර්නෙට් එකේනොත් හොයලා බලලා තමයි මම මේ ගැන තව විස්තර දැනගත්තේ. ඉතින් ඇත්තටම ඉන්ටර්නෙට් එකේ තියෙන විස්තර වලට වඩා ගොඩාක් විස්තර මෙතන තියෙනවා. ඉතින් ලයිෆ් එකේ අනිවාර්යෙන් වෙන්න ඕන තැනක් තමයි ලින්ඩ් චොක්ලට් ෆැක්ටරි එක. මට ලින්ඩෝර් කියලාමයි කියවෙන්නේ.
අනිවාර්යෙන් මෙන්න මොකද අන්ලිමිටඩ් චොක්ලට් කන්න පුළුවන් මෙතනට ආවොත්. ඒ කියන්නේ මොකුත් කන්නේ බොන්නේ නැතුව බඩගින්න එන්න ඇවිල්ලා හොඳට කන්න චොක්ලට්. ඉතින් මට නම් ඉතින් එච්චර එහෙම කරන්න බැරි වුණා. මොකද ඉතින් අපේ අම්මි ස්ට්‍රික්ට් නේ. අම්මෝ යා රවන්න ගන්නවා ඕනට වඩා අතන හිටගෙන චොක්ලට් කනවා කියලා. ඊට පස්සේ ඉතින් චුට්ටක් එතනින් ටිකක් අපි ගියා. ඉතින් ඔගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන්ම ඇති තරම් චොක්ලට් කන්න බලාගෙන එන්න. මෙතනින් ඕන තරම් චොක්ලට් කන්න පුළුවන්. එහෙනම් අපි ආයන් back to අපේ history කතාවට. හරිද? ඉතින් මේක චාරිත්‍රානුකූලව කරන්න හේතුවක් තවත් හේතුවක් තමයි මේ කොකෝවා කියන දේ ඖෂධයක්. ඉතින් ඒක ඖෂධ වලට අරගෙන ලෙඩ සුව කරනවා ඒ වගේ දේවල් කරන හින්දා මේක ගොඩක් චාරිත්‍රානුකූලව තමයි මේ ෆර්මෙන්ට් වෙන එක, එතකොට ග්‍රයින්ඩ් කරන එක, රෝස්ට් කරන එක මේ හැමදේම වෙන්නේ රිචුවල් එකක් එක්ක. ඉතින් මායාවරු මේ චොක්ලට් ඩ්‍රින්ක් එක බොන්නේ ගොඩාක් තිත්තට. ඉතින් ඒකෙන් තමයිලු මායන්ස්ලට අර පියෝ එනර්ජි එක ලැබෙන්නේ මේ එක නැචුරල්ම බොද්දිලු. ඉතින් දැන් අපි මේ අද කාලේ වෙනකොට අපි සීනි එක දේවල් කන්ඩෙන්ස් මිල්ක් කරවා මේවා තියෙන ඔක්කොම ඇඩ් කරගෙන අපි චොක්ලට් කන්නේ. හැබැයි ඉතින් ඒ කාලේ මායාවරු කාලා තියෙන්නේ එක වෙනස්ම විදියකට. ඉතින් දැන් මේ අපි අතුල් වෙන තැන මෙතන ටිකක් අර කොකෝවා ගස් මේ ඒව තමයි මෙතනෙන් තියෙන්නේ. මේ එන්ට්‍රන්ස් එකේ මෙහෙම ඇතුළට යනකොට මුලින්ම අපිට හම්බ වෙන්නේ මේ වගේ ගස් ඒ වගේ දේවල්. ඉතින් ඇමරිකා, එතකොට ඇෆ්‍රිකා, ඉතින් මේ වගේ ගොඩක් රටවල් තියෙනවා කොකෝවා බිස්නස් එක කරන. ඒ රටවල් වලින් මේවා පැක් කරලා, කියන්නේ මේවා හරියට ෆාමර්ස් ලගේ මහන්සියෙන් මෙතනට එන විදිය ගැන තමයි මෙතන චුට්ටක් ඉන්ට්‍රොඩක්ෂන් එක යන්නේ. ඉතින් මායාවරු මේක නැචුරල් බීමක් විදියට බිව්වා. ඊට පස්සේ ඔල්මික්වරුත් ඒ වගේම චුටි දේවල් ඇඩ් කරලා, ඒ කියන්නේ ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා වතුර, මිරිස්, ගම් මිරිස්, ඉරිඟු, මී පැණි, එක මල් ಜಾති, හර්බ්ස්, ස්පයිසස් මේ ඔක්කොම එකතු කරලා තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේ චොක්ලට් ඩ්‍රින්ක් එක. එතකොට ඒක තව එනර්ජි එක වැඩි. ඒ කියන්නේ අපිට අපේ බොඩි එක බූස්ට් වෙනවා තව වැඩි ඒගොල්ලන්ගේ මේවකින්. ඉතින් ඊට පස්සේ එනවා කාලයක් ඇස්ටෙක්ස් ලගේ. ඒ කියන්නේ 1300 වගේ කාලේ. එතකොට ඒගොල්ලෝ හැඳින්වුවේ මේ ඩ්‍රින්ක් එක ඇවිල්ලා තිත්ත වතුර. කියන්නේ බිටර් වෝටර් කියන එක තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් ඒ කාලේ ඉඳන් මේ ඩ්‍රින්ක් එක බොන්න පුළුවන් උනේ රොයල්ස්ලා, ප්‍රීස්ලා, ඒ කියන්නේ රජ පවුල් වල උපරිම ධනවත් එහෙම පවුල් වල අය. එතකොට ඒ වගේ අයට විතරයි මේ චොක්ලට් ඩ්‍රින්ක් එක බොන්න හම්බුනේ. ඉතින් ඒකත් පැණි රස ඩ්‍රින්ක් එක නෙවෙයි, ටිකක් බිටර් ගතියට තියෙන හැම ඩ්‍රින්ක් එකක්. ඉතින් අර ඒකෙන් එන ලාවට එන ස්වීට්නස් එක හරි එන්නේ, කියන්නේ ෆ්ලවර්ස් වලින් එහෙම හරිම නැචරල්. ඒ කියන්නේ ඇඟට ගොඩාක් ගුණයි මේක. ඉතින් ඒ වගේම තමයි වෝරියර්ස්ලා, ඒගොල්ලෝ යුද්ධවල් වලට යන්න කලින් ඒගොල්ලෝ බොනවා. ඒ වගේම යුද්ධෙට ගිහින් ආවට පස්සේ ඒගොල්ලෝ සමරන්න බොනවා. ඉතින් මේ රජ පවුල් වල හරි මෙහෙ තිබ්බ හොඳම ඩ්‍රින්ක් එකක් තමයි මේ චොක්ලට් ඩ්‍රින්ක් එක. ඒ වගේම ඒ කාලේ හැටියට රොයල් වෙඩින්ස් එහෙම තියෙනකොට මනමාලයට බොන්න දෙනවා. ඒක රිචුවල් එකක් චොක්ලට් ඩ්‍රින්ක් එක. ඒ වගේම මේ කොකෝ ඇට මුදල් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ධනය විදියට අපිට ඒවා දීලා අපිට එක බඩු ගන්න පුළුවන්. ඉතින් එච්චරටම මේ කොකෝ ඇටවල වටිනාකම වැඩි. ඉතින් ඒ කාලේ හැටියට කොකෝ ඇට 100ක් තමයිලු එක ටර්කි එකක්. ඒ කියන්නේ එක කළුකොන් මස් මේකක් ගන්න පුළුවන්ලු මේ ටර්කි එකක් කොකෝ ඇට 100ක් දුන්නත්. ඉතින් මේ පේනවනේ හාවස්ට් කරන එක විදිහේ මිනිස්සු මහන්සි වෙලා මෙතනට එවෙන විදිය තමයි මේ හරිය සම්පූර්ණ මෙයාලා ඉන්ට්‍රොඩක්ෂන් එක. මෙතනින් ඇතුළට ගියාම තමයි අපිට හිස්ටරි එක ගැන ඒ වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් දෙයක් තමයි ඉස්සර කාලේ බැරි වෙලාවත් කොකෝ ඇට එක ඇටයක් හරි සොරකම් කරොත් ඒ කෙනාට මරණීය දණ්ඩනය වුණත් දෙන්න පුළුවන්ලු ඒ කාලේ. කියන්නේ ගොඩක් දඬුවම් දෙනවලු මේ කොකෝ ඇට ගත්තොත්. ඉතින් එච්චරට කොකෝවා කියන දේ වටිනාම, කියන්නේ ඒක ආගය වැඩිම තිබ්බ කාලයක් තමයි මේ මායාවරුන්ගේ කාලේ. ඊට පස්සේ ඔල්මෙක් කාලේ, ඊට පස්සේ ඇස්ටෙක්ස් කාලේ, මේ හැම කාලෙකදීම මේ කොකෝවා සෑහෙන ස්ටෑන්ඩඩ් එකක තිබ්බා. ඊට පස්සේ මේ අපේ කාලෙට කිට්ටුවෙන් ඒන කාලෙදිත් මේක පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම රජපෞල් වල සල්ලිකාර ධනවත් අයට විතරයි. ඉතින් ඒ වෙද්දි දුප්පත් කෙනාට මේ චොක්ලට් වල රස බලන්න බැරි වෙලා තියෙනවා.
දැන් ඊට පස්සේ 1519 දී හර්නාන් කෝර්ටස් කියන ආක්‍රමිකයා දකිනවා මොන්ටෙසියුමා කියන රජතුමා ඩේලි චොක්ලට් බීම බොනවා. ඊට පස්සේ ස්පැනිෂ්ලා අරන් යනවා මේ කොකෝවා මේ බීන්ස් වගේ ඒවා ස්පේන් වලට. ඊට පස්සේ ඉතින් ස්පේන් වලට ගිහිල්ලා ඒගොල්ලෝ එක හේ බොන්න ඒව කරන්න. කියන්නේ මේ තමයි යුරෝප් වලට එන වෙලාව. තමයි ලොකුම ටර්නින් පොයින්ට් එක මේ කොකෝවා වල. ඊට පස්සේ එක යුරෝප් වලට මේ ස්පේන් වලට ගෙනාවම ස්පේන් වලයි කැමති වෙන්නේ නැහැ මේ තිත්ත රසට. ඉතින් දැන් ඒගොල්ලෝ අකමැති වුණාට පස්සේ මේගොල්ලෝ ඒක කියන්නේ මේකේ දැන් දැවිල්ල ගතිය චිලි ඒ දේවල් තියෙනවානේ හර්බ්ස් වගේ දේවල්. ඉතින් මේ චොක්ලට් ඩ්‍රින්ක් එකෙන් චිලි හර්බ්ස් ෆ්ලවර්ස් මේ දේවල් අයින් කරලා ඒගොල්ලෝ ඇඩ් කරා sugar and cinnamon කියන්නේ කුරුඳු. ඉතින් සීනි කුරුඳුයි ඇඩ් කරලා තමයි ඊට පස්සේ මේගොල්ලෝ බොන්න ගත්තේ එකත් උණුවෙන්. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි මේ තිත්ත රසට තිබ්බ කොකෝවා පැණි රසට ආව වෙලාව. කියන්නේ ස්පේන් වලදී. ඒකෙන් පස්සේ ඉතින් චොක්ලට් ඩ්‍රින්ක් එක ඇවිල්ලා යුරෝප් වල තියෙන ලක්ෂරියස්ම ඩ්‍රින්ක් එක වුණා. ඒක ආයිතින් සල්ලිකාරයොන්ගේ අර හවස කොෆි එක හවස ටී එක වගේ තමයි අනිවාර්යෙන් හවසට කොෆි එක වගේ වෙනුවට චොක්ලට් ඩ්‍රින්ක් එක තමයි බිව්වේ. ඉතින් අපි දැන් කැෆෙටේරියා තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒ කාලේ හැටියට චොක්ලට් හවුසස්, ඒ කියන්නේ චොක්ලට් ඩ්‍රින්ක් එක දෙන හවුසස් වෙනම තිබ්බා. ඉතින් ඒව ඇවිල්ලා ඉතින් ගන්න පුළුවන් ලොකු ධනවත්තුන්ට විතරයි. ඉතින් මම මේක මම මේ කතාව ඔයගලන්ට කිව්වට ඔයගලන්ට මෙතන තියෙන දේවල් මම මේ ෆ්‍රීස් කර දාන්නේ. මේවා කියවන්න පුළුවන් ඔයගොල්ලෝ ෆ්‍රී වෙලාවක ආයෙමත් මේවා නව ස්ටොප් කර කියවන්න. ඉතින් මේ දේවල් වල තව ඔයගලන්ට ඉන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. ඉතින් ස්පේන්, ෆ්‍රාන්ස්, ඉටලි, ඉංග්ලන්ඩ් මේ වගේ රටවල් වලටත් මෙන්න මේ චොක්ලට් ඩ්‍රින්ක් එක ඔන්න ආවා. ඉතින් මේක ඇවිල්ලා එක්ස්පෙන්සිව් ඩ්‍රින්ක් එකක් වුණා යුරෝප් වල තියෙන. ඉතින් සල්ලිකාරයන්ට විතරයි බොන්න පුළුවන්. ඒ කියන්නේ චොක්ලට් ඩ්‍රින්ක් එකක් බිව්වයි කියලා කිව්වොත් ආයි කෙනා ටිකක් රිච් කෙනෙක් කියන එක නිකන් අර ඒ කාලේ view එකක් විදියට එහෙම තිබ්බා. ඒ වගේම තමයි මෙඩිසින්ස් වලටත් ගත්තා. ඉතින් ඒ කියන්නේ ෆාමසි වල උනත් චොක්ලට්ස් විකුණන්න තියෙනවා. මොකද ඒක නැචරල් එනර්ජි බූස්ට් එකක් වගේ තමයි චොක්ලට් කියන එක. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට කන්න පුළුවන් ඕන විදිහකට ඩිපෙන්ඩ් වෙනවා. සීනි තියන අයට sugar හොඳටම අඩු චොක්ලට් එක කන්න පුළුවන්. ඒ වගේ තමයි. ඉතින් ඔහොම යනකොට 1828 නෙදර්ලන්ඩ් වල ඒගොල්ලෝ හැදුවා මේ චොක්ලට් පවුඩර් එක. ඒ කියන්නේ කිරි වලට දාලා අපිට බොන්න පුළුවන් විදිය චොක්ලට් පවුඩර් එකක් හැදුවා. ඒ කියන්නේ ඒක ඔක්කොම මික්ස් කරලා එන sugar ඒ දේවල් එක්ක එන චොක්ලට් පවුඩර් එක. ඉතින් අපි අදටත් බොන්නේ කිරි වලට දාලා චොක්ලට් පවුඩර් එකක් මික්ස් කරලා අන්න ඒ වගේ පවුඩර් එක මුලින්ම ආවේ නෙදර්ලන්ඩ් වලින්. ඊට පස්සේ ඉංග්ලන්ඩ් වලින් 1847 පළවෙනිම චොක්ලට් බාර් එක හැදුවා. ඉතින් ඒක හැදුවේ ඉංග්ලන්ඩ් වලින්. ඊට පස්සේ 1875 දී මිල්ක් චොක්ලට් එක හැදුවා. ඒ කියන්නේ සුදු චොක්ලට් එක. ඒකත් මාරම රසයිනේ. ඒක හැදුවේ ස්විට්සර්ලන්ඩ් වලින්. ඉතින් ඊට පස්සේ 1879 දී චොක්ලට් ටිකක් අර එක්ස්පෙන්සිව් අඩු වුණා. ඒ කියන්නේ ඕන කෙනෙක්ට කන්න පුළුවන් වුණා. කියන්නේ කම්පැනිස් වැඩි වුණා චොක්ලට් හදන හවුස් තිබ්බා, ගෙදර හදනවා චොක්ලට් ඔය වගේ ඕන කෙනෙක්ට කන්න පුළුවන් විදියට චොක්ලට් ටිකක් අර පැතිරුණා. ඉතින් ඒක උනේ 1879 කාලෙදී. ඉතින් ඕන කෙනෙක්ට කන්න පුළුවන් විදියට ආවා. ඊට පස්සේ ආව එක බ්‍රෑන්ඩ්ස් නෙස්ටල් එකේ ආවා, චොක්ලට් කැඩ්බරි චොක්ලට් එක ආවා, ලින්ට් චොක්ලට් එක ආවා. ඉතින් ඒ වගේ එක ෆැක්ටරිස් එහෙම ඕපන් වුණා චොක්ලට් හදන. දැන් ඔය කැඩ්බරි නෙස්ටල් මේ මොන චොක්ලට් එක තිබ්බත් මේවා ටිකක් හයියයි. ඒ කියන්නේ මේ හැම චොක්ලට් එකක්ම හයියට තියෙන. හෙන ඩ්‍රයි, හෙන තදයි. හાર્ඩ් ගතිය වැඩි. ඉතින් ඒකට විසඳුම දුන්නේ මෙන්න මේ මං අදින ෆැක්ටරි එකෙන් තමයි, ලින්ට් ෆැක්ටරි එකෙන්. ඉතින් අදටත් ලින්ට් චොක්ලට් එකක් කනකොට වෙනස තේරෙනවා වෙන ඕනම චොක්ලට් එකකට වඩා. ඒ කියන්නේ ඒක දිය වෙලා යන විදිය, මෙල්ට් වෙන විදිය ඒක හොඳට තේරෙනවා. ඉතින් ලින්ට්ලා තමයි චොක්ලට් එකේ ක්වොලිටි එක වැඩි කරන්න, ස්මූත් කරන්න ඒකට කියන්නේ මැෂින් එක හොයාගත්තේ.
ඉතින් මේ කාලේ හැටියට ලින්ඩ් කම්පැනි එක කියලා කියන්නේ I think ලෝකේ තියෙන number 1 chocolate factory එක. ඉතින් ලින්ඩ් චොක්ලට් ෆැක්ටරි එකේ මුල් අයිතිකාරයා තමයි රුඩෝල්ෆ් ලින්ඩ් කියලා කියන්නේ. ඉතින් එයා තමයි ඉන්වෙන්ට් කරේ චොක්ලට් කොන්කි මැෂින් එක. ඒකත් බයි මිස්ටේක්. කියන්නේ ඇක්සිඩන්ට්ලි තමයි වෙලා තියෙන්නේ මේ දේ. කියන්නේ දැන් ගොල්ලන්ගේ මැෂින්ස් එහෙම තියෙනවානේ. ඉතින් ඒ කොන්කින් මැෂින් එකේ මෙන්න මේ තියෙන කොන්කින් මැෂින් එක. ඉතින් මේකෙන් තමයි චොක්ලට් මික්ස් කරන්නේ. අර හොඳ අර ස්මූත්ලි මික්ස් වෙන්න මේකෙන් තමයි. ඉතින් මේක තමයි යා ඉන්වෙන්ට් කරේ මුලින්ම. ඉතින් මෙන්න එකන මේ ඇක්සිඩන්ට්ලි වුණා කියලා මං කිව්වේ දවසක් ඒගොල්ලෝ චොක්ලට් මික්ස් කරලා දැන් ওই ප්‍රොසෙස් එක වෙනකොට ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා වීකෙන්ඩ් එකේ දවසකදී මේ මැෂින් එක ඕෆ් කරන්න. ඉතින් ආයෙමත් ඒ කියන්නේ දවස් දෙකක් විතර ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා ඔය දවස් දෙකේ වගේ මේ එක දිගට මේ මැෂින් එක වැඩ කරලා චොක්ලට් මේව වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙමත් වැඩ පටන් ගන්නකොට මේගොල්ලෝ ඒ මික්ස් වෙච්ච චොක්ලට් එක බලනකොට හරිම softly ඒ කියන්නේ smoothness මේ ඔක්කොම ඒ කියන්නේ මේ පැය ගාණක් තිස්සේ මේක මේවා වෙලානේ මික්ස් වෙලානේ. ඉතින් ඒ smoothness එක ඒ ඔක්කොමත් එක්ක ඒක තමයි ආලා ඊට පස්සේ කරන්න ගත්තේ. ඉතින් එයාලා හැම චොක්ලට් එකකටම ඊට පස්සේ දවස් ගණන් වෙන් කරලා ඒගොල්ලෝ ප්‍රොසෙස් එක කරනවා. ඉතින් ඒක ඇක්සිඩන්ට්ලි වුණාට ඒකෙන් ලොකු හොඳ දෙයක් වුණා. චොක්ලට් ඩ්‍රයි ගතියෙන් ස්මූත් ගතියට ආවා. ඒ කියන්නේ හાર્ඩ් ගතියට අපිට කන්න අමාරු වෙලා තිබ්බ චොක්ලට් එක කටට දාගත්ත ගමන් එක කටේදීම මෙල්ට් වෙලා යන විදියට ඒක මේ වෙනස් වුණේ ඔන්න ඔය ලින්ඩ් ෆැක්ටරි එකේ මෙන්න මේ සිද්ධියෙන් තමයි. ඉතින් දැන් චොක්ලට් කන්නත් ඕනා කොකෝවා 70% 85% තියෙද්දි තමයි. ඒ කියන්නේ sugar අඩු වෙන තරමට තමයි අපිට ඒකේ මැජිකල් ගතිය වැඩි කියන එක කියන්නේ. ඉතින් ඒ කියන්නේ vegetable oil sugar ඒවා අඩුවෙන් ඒ කියන්නේ කොකෝ බටර් වැඩියෙන් තියෙද්දි තමයි අපේ ඇඟට ඒක හොඳ කියලා කියන්නේ. ඉතින් අපේ ඇඟට හොඳයි කියන ඒවල විදිහත් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ natural chocolates වල තියෙන healthy beneficial side එකේ දේවල් මම ඔයාලට කියන්නම්. ෆ්ලවෙන්ඩියම් ඒ කියන්නේ blood flow support එක තියෙනවා, heart එකට හොඳයි. කියන heart attacks එහෙම අඩුයි කියලා කියනවා chocolate dark chocolate එහෙම කනකොට. magnesium තියෙනවා. ඒ කියන්නේ muscle relaxation, calm වෙනවා nerves. එතකොට මේ ලේ ගමනාගමනය හොඳයි. ඉතින් ඒවා හොඳයි කියලා කියන්නේ අපේ නිින්දටත් හොඳයි කියන එක. ඉතින් chocolate නිින්දටත් ගොඩක් හොඳයි. ඒ වගේම iron and zinc තියෙනවා. ඒ කියන්නේ energy immunity එක හොඳටම තියෙන එකක් තමයි චොක්ලට්. එතකොට කොකෝ බටර් තියෙන හින්දා බඩගිනි දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එක පොඩි කෑල්ලක් කෑවොත් ඇති අපිට ඉන්න පුළුවන් බඩගිනි එන්නේ නැහැ. ඉතින් අපේ මූඩ් එකට හොඳයි. ඉතින් ඕනම දුකෙන් ඉන්න කෙනෙක්ට චොක්ලට් එකක් දුන්නොත් ඒ කෙනා hina වෙනවා. ඇයි hina වෙන්නේ? ඒක natural නිකන් අර joyful drug එකක් වගේ. ඉතින් ඒකට මායාවරු කියන හොඳම කතාව තමයි එහෙම චොක්ලට් වලින් සතුටක් දැනෙන්නේ ඒක දෙවියන්ගෙන් හම්බ වෙච්ච දෙයක් හින්දා කියලා තමයි මායාවරු කියන්නේ. ඉතින් ඒ ඇවිල්ලා natural කොකෝවා. ඒ කියන්නේ 70% වගේ තියෙන චොක්ලට් එකක්. එතකොට මේ කැන්ඩි විදියට එන්නේ සීනි වැඩිපුර එහෙම තියෙද්දි තමයි. ඉතින් මම නම් ආසිතින් එහෙම කන්න ඩාර්ක් චොක්ලට් කන්න try කරනවා. ඒත් හරියන්නේම නැහැ. ඉතින් ඉඳලා හිටලා වගේ ඩාර්ක් චොක්ලට් කැවෙන්නේ. අනිත් හැමදාම ඉතින් normal චොක්ලට් තමයි කන්නේ කැන්ඩීස් ඒ කියන්නේ. ඉතින් එහෙම හොඳ නැහැ ඒක. ඒ කියන්නේ චොක්ලට් වල sugar වැඩි වුණාම less medicine more candy නේ. එතකොට ඉතින් අපි වගේ අය prefer කරන්නේ ඉතින් more candy. ඒ කියන්නේ 70% 85% තියෙන chocolate, ඒ කියන්නේ dark chocolate වල තියෙන දේවල් තමයි serotonin, dopamine, endorphin, phenylethylamine. එතකොට තව emotional nutritions වැඩි හොඳටම තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපිට කෙනෙක්ට චොක්ලට් එකක් දුන්නාම ඒ කෙනාට සතුටක් දැනෙන්නේ. ඉතින් දුකෙන් ඉන්න කෙනෙක් උනා චොක්ලට් එකක් කෑවහම ඒ කියන්නේ ඒක සතුටක්මත් නෙවෙයි. ඒ වුණාට අමුතු chill එකක් තියෙනවා. ඒ කියන්නේ අමුතු විදියට
මයින්ඩ් එක රිලැක්ස් කරනවා. ඒ කියන්නේ දුක චුට්ටක් අඩු වෙනවා. ඉතින් තරහෙන් ඉන්න කෙනෙකු නම් චොක්ලට් එකක් කනවා නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ එයාගේ බොඩි එකට ඇත්තටම හොඳයි. ඇත්තටම මේක ජොයිෆුල් ඩ්‍රග් එකක්. ඇත්තටම ඒ කියන්නේ මාරම අමුතු ත්‍රිල්ඩ් ගතියක් එනවා චොක්ලට් එකක් කද්දී. ඒ වගේම තමයි මෙතන ලියලත් තියෙනවා එක චොක්ලට් එකක් කන්නවන හරිම විදිිය මොකක්ද කියලා. දැන් අර අපි චොක්ලට් එකක් දුන්නු ගමම්ම කාගෙන යන්න හොඳ නෑ, හපන්න හොඳ නෑ චොක්ලට් එක. ඉතින් අර බොරුවට දත් සවුත්තු කරගන්න වැඩක් නෑනේ. ඉතින් චොක්ලට් එකක් කන්නවන හරිම විදිිය තමයි ඒ කෑල්ලක් අරගෙන දිවේ තියාගෙන දිවේ අග තියාගන්න ඕන. එකැන අපේ හක්කේ අන්තිම දත තියෙන්නේ ඒ අන්තිම දත ගාව තමයි, කැන දතට නෙවෙයි දිවේ අන්තිම දත හරිය තමයි තියාගන්නවන. මොකද දිවේ දෙපැත්තට තමයි චොක්ලට් වල හරිම රස දැනෙන්නේ. ඉතිං දිවේ දෙපැත්තේ කෙරෝවලම තමයි තියාගෙන කෙන උගුරට ළඟ අන්තිම දතගාව උගුරට ළඟ තමයි චොක්ලට් රස වැඩිම දැනෙන්නේ. ඒකත් මෙල්ට් වෙන්න දෙන්න ඕන කටේදී. නැතු අපි ඒක ඉක්මට කාලිවර කරන්න උත්සා කරන්න හොඳ නෑ. එක ඔටෝමැටිකලි මෙල්ට් වෙන්න දෙන්න ඕන අර හරිය තියාගෙන. ඉතින් දැන් අපි මෙතන චොක්ලට් ට්‍රයි කරානේ. මේ ඇවිල්ලා ෆවුන්ටන්ස්වල වැටෙන මේ මිල්ක් චොක්ලට් එක, ඩාර්ක් චොක්ලට් එක and white චොක්ලට් එක තියෙනවා. මාරම රසයි, හිතාගන්න බැරි රසක් තියෙන. කියන්නේ ඇත්තටම මේ පැකට් එකේ එන චොක්ලට් එකට වඩා ඔරිජිනල් මාරම කොලිට රසක් තියෙනවා. මොකද මම දන්නේ තියෙනවද නැද්ද කියලා. හැබැයි දැන් නොතෙල්ලා එක වගේ අපිට ලින්ඩ් එකේ ඔහොම ක්‍රීම් එක එන බොටල්ස් නෑනේ. තියෙනවද නැද්ද දන්නේ නැහැ. තියෙනවනම් සොරි, මට දන්න විදිහට නැහැ. ඉතින් මෙතන හොඳ chance එකක් අපිට අර නොතෙල්ලා එකේ තියෙන නෝච්චෝල රස එහෙමනේ මෙතන තියෙන පියෝ කොකෝවා වල රස ඒ දේවල් එනවා. ඉතින් අර වෙඩ හේසල් නට් ඒවා විල සෙපරේට්ලි තියෙන දේවල්. හැබැයි මෙතන ඔරිජිනලි ලින්ට් චොක්ලට් එකේ රස මෙතනින් එනවා. ඉතින් කීමයි කෑවා චොක්ලට්. ඒ කියන්නේ මේ හැන්දට අපිට ඕන තරම් ප්‍රමාණයක් දාගෙන කෑව හැකි. අපි ඉතින් කෑවා මාර විදිහට කෑවා. ඉතින් අන්තිමේදී අම්මි යන් කියලා එකගෙන ගියා. ඒ ගිහිලා ආයි චුට්ටක් ඉස්සරහට ගිහලා ආයි අම්මිලා යනකන් ඉඳලා ආයි හැරිලා ආයි කෑවා. ඉතින් මේ වීඩියෝ එක ඇවිල්ලා අක්කීමයි වෙනම ඇවිල්ලා කෑව වෙලාව. ඉතින් අම්මිලා ඉස්සරහට ගිහින් බලාගෙන ඉන්නවා අපි එනකන්. ඉතින් ඇත්තටම මෙතනට එනවා නම් ටික වෙලාවක් ඉන්න බලාගෙන එන්න ඕන. මොකද මෙතන තියෙන දේවල් කියෝලා ඒ වල ඉන්ෆෝමේෂන්ස් අරගෙන මේ චොක්ලට් ටේස්ට් කරලා මෙහෙම කරන්දී එක මාරම ඒ කියන්නේ මාරම ත්‍රිල්ඩ් ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඇවිදලා චොක්ලට් ගැනම කියවලා අහලා අර ෆෝන් එකෙන් කනේ තියාගෙන අහලා ඇවිල්ලා මෙතන ඒ රස බලද්දි ඒකේ මාරම වෙනසක් තියෙනවා. ඉතින් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරන්න. ඔගොල්ලෝ යුරෝප් නම් ඉන්නේ, ඉටලි එහෙම නම් ඉන්නේ. දැන් අපි ඉටලි ඉන්නේ. ඉතින් අපි ඉටලි නම් තමයි අපි චුරි ට්‍රිප් එකක් ගියා ස්විට්සර්ලන්ඩ්. ඉතින් අයියගේ බබාගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ හින්දා තමයි යාව ස්විට්සර්ලන්ඩ් එක්කගෙන ආවේ. ඉතින් ඒ ඇවිල්ලා තමයි බබාටත් පෙන්නට හින්දා මේ චොක්ලට් ෆැක්ටරි එකට අපි ආවේ. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් චොක්ලට් ෆැක්ටරි එකට ආව. ඉතින් ආයෙත් යන්න ආසයි. මොකද මට හිතෙනවා මම කියෝපු නැති දැක්කේ නැති ගොඩාක් දේවල් තව තිබ්බා. හිතනවා නෙමෙයි තිබ්බා. ගොඩාක් තැන් තිබ්බා මේ කට්ටිය යන් කියන හින්දා. ඉතින් ඉක්මනට බලා ගන්න ෆොටෝස් ගහ ගන්න හම්බුන්නේ නැහැ. ආවා. ඉතින් දැන් මෙතන ඇවිල්ලා මේ හරිය යන්නේ චොක්ලට් ෆ්ලේවර්ස්. ඒ කියන්නේ පොල් වලින් හැදුව ලින්ට් චොක්ලට් එක, එතකොට දොඩම් දාලා හැදුව ලින්ට් චොක්ලට් එක, ලයිම්, ස්ට්‍රෝබෙරි, හේසල්නට්, නෝචෝලා වගේ දේවල් දාලා හදලා තියෙන චොක්ලට් එක වර්ග තමයි යන්නේ. මෙතන තියෙන චොක්ලට් ටිකක් හાર્ඩ්. ඒ කියන්නේ ගොඩක් තද චොක්ලට්. ඉතින් මෙතනින් අපිට ඕන තරම් චොක්ලට් කෑව හැකියි. ඒ කියන්නේ හැබැයි මෙතන ෆ්ලේවර්ස් එක යන අර ලින්ට් ඔරිජිනල් චොක්ලට් එක මෙතන නෙවෙයි. එක තව ඉස්සරහට තියෙනවා. මෙතන තියෙන්නේ ඒගොල්ලොන්ගේ තියෙන ෆ්ලේවර්ස් එක්ක යන චොක්ලට් සෙට් එකක්. ඉතින් මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි තියෙනවා, සිනමන් තියෙනවා, කොෆි තියෙනවා. තව මොනවද තියෙන්නේ? මට හරියට මතක නැහැ. මොනවා තිබ්බ කියලා මට හරියටම නෝට් කරගන්න බැරි වුණා. ඉතින් මෙතන සිනමන් තියෙනවා. තව ආමන්ඩ් තියෙනවා. තව මට මතක නැහැ හරියට. තව තියෙනවා පොල් වලින්. එතකොට තව ඉඟුරු, මේ හපැත්තේ තියෙන ඉඟුරු එක. ඊට පස්සේ තියෙනවා දොඩම්.
ඊට පස්සේ තියෙනවා ලයිම් එක තියෙනවා. ලයිම් එකෙන් හැදුව. ඊට පස්සේ තියෙන්නේ මම හිතන්නේ මින්ට් වෙන්න ඕන. මින්ට් ලීව්ස් බලමු. මින්ට් ගතියට තියෙන ඒක තමයි මේ ඇවිල්ලා වැනිලා. අන්තිමේදී තියෙන වැනිලා චොක්ලට් එක. ඉතින් මේ හරිය තමයි චොක්ලට් ෆ්ලේවර්ස් යන්නේ. ඉතින් මෙතනම ඒවල නිකන් අර කවුන්ටර්ස් වගේ තියෙනවා. ඒ වලින් අපිට මෙහෙම අත තිබ්බ ගමන්ම මෙහෙම යටින් වැටෙනවා අපේ චොක්ලට් එක. ඉතින් මට ඉඟුරු චොක්ලට් එක ටිකක් සෙට් උනේ නැහැ. මම ඒකට වැඩි ආස නැහැ. ඉතින් ලයිම් එහෙමම ටිකක් මට මෙතන තිබ්බ චොක්ලට් සෙට් එක නම් ඇත්තටම ඉතින් එච්චර රස නැහැ. දැන් ඉස්සරහට ගියාම අපිට මෙහෙම අපේ අතේ ප්‍රමාණයට ගන්න පුළුවන් ලින්ඩ් චොක්ලට් එක. ඒ කියන්නේ අපි shops වල ගන්න ලින්ඩ් චොක්ලට් එක අපිට අපේ අතේ මෙහෙම අහුවෙන ප්‍රමාණයට අහුරක් ගන්න පුළුවන්. ඉතින් එතනින් අපි තව ගත්තා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන සෑහෙන වෙලාවක් ඉඳගෙන හැම චොක්ලට් එකක්ම try කරා. ඉතින් එතනින් ඉස්සරහට ආවම මෙන්න මේ හරිය තියෙන්නේ මේ ලෝකයේ චොක්ලට් ව්‍යාප්ත වෙච්ච විදිය. එතකොට මේවා හාවස්ට් කරන්න කොහෙන්ද හාවස්ට් කරන්න මේ ලෝකෙ කොතනින්ද ඊට පස්සේ ඒවා මෙතනට එන විදිය, ඊට පස්සේ මෙතනින් ඩිස්ට්‍රිබියුට් වෙන විදිය තව ලෝකෙට. ඉතින් ඒ මැප් එක ඒ දේවල් තමයි මෙතන මේ ටිකක් වටේම ඩාර්ක් කරලා මේ නිකන් අර ලුමිනස් ලයිට්ස් දාලා වගේ නිකන් එහෙම ලස්සනට පෙන්නේ. මේ හරිම ලස්සනයි. ඒක හරිය අමුතුයි මෙතන. ඉතින් තව හොඳක් තමයි මෙතන මේ කියන්නේ චුට්ටක් අපි ඉගෙන ගන්නවා, චුට්ටක් ඉස්සරහට ගිහින් කනවා. ආයෙ චුට්ටක් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා, ආයෙ ටිකක් ඉස්සරහට ගිහින් චොක්ලට් කනවා. අන්න ඒ වගේ තමයි ඉතින් මෙතන හදලා තියෙන්නේ. මේ ඉතින් දැන් අපි මෙතනත් චුට්ටක් මැප් එක මේ දේවල් ටිකක් එක්ස්ප්ලෝර් කරලා තව ඉස්සරහට ගියාම ඉතින් ආයෙ තියෙන්නේ කන්න තමයි. ආයෙ මෙහෙම අත දාලා අහුරක් කරගන්න පුළුවන් විදිය චොක්ලට් තියෙනවා. ලින්ඩ් හැම જાතියෙම සුදු එක, ඩාර්ක් එක, එතකොට ඔය තියෙන හැම කලර් එකකින්ම තියෙනවා. ඉතින් මේ පේනවනේ මේ ඇෆ්‍රිකාවල මිනිස්සු හාවස්ට් කරලා ඒ එවන විදි ඒ දේවල් තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ ලෝකෙ කොහෙන්ද ලින්ට් වලට රූට්ස් තියෙන්නේ, ලින්ට් වලට කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට හැමදේම තමයි මෙතනින් ඒගොල්ලෝ පෙන්වන්නේ. තව දෙයක් තමයි මට ඔයාලට කියන්න අමතක වුණා. මේ කියන්නේ මායාවරුන්ගේ කාලේ ඔල්මෙක්ලා, ඇස්ටෙක්ස්ලා ඔය කාලවල් වලින් එනකොට දැන් මේ කොකෝවා කියලා කියන දේ ගොඩක් වටිනා කරන දෙයක් නේ කාලේ හැටියට. ඉතින් ඒ කාලේ හැටියට මේ රජවරු මැරුණහම ඒගොල්ලොන්ගේ දැන් අර අපි ලංකාවේ එහෙම තියෙන නිදන් කරනවා කියලා ඔය එක අපේ තියෙන වස්තුව වගේ දේවල් ඒවා පොළව යට වලලනවානේ. අන්න ඒ වගේ ඔය එක රජවරු එහෙම මැරුණම මේවා මේ කොකෝවා ඇටවලින් ඒ හදපු ඒ කියන්නේ අර ෆර්මන්ට් වෙන්න තියලා ග්‍රයින්ඩ් කරලා ඒ අර හදන ඒ ඩ්‍රින්ක් එක ඇන්ඩ් සාමාන්‍යයෙන් වගේ ග්‍රයින්ඩ් කරලා තියෙන කොකෝවා රජවරුන්ට වලලනවලු ඒගොල්ලොන්ගේ බොඩි එක ගාව. ඉතින් ඒක රිචුවල් එකක් විදිහට තමයි කරන්නේ. ඉතින් ඒක ලොකු නිදන් කරන්න පුළුවන් තරම් වස්තුවක් විදිහට තමයි ඒක එහෙම දකින්නේ. ඉතින් දැන් අපිට මෙතනට මෙහෙම අත දාලා අපිට කැමති තරමක් අපි කියන අපේ අතට අහු වෙන ප්‍රමාණයට අපිට චොක්ලට් ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඉතින් ගත්තේ නැහැ. ඉතින් චුට්ටක් ගත්ත නැත. ඉතින් මනස් නෑ වගේනේ, ඩිසිප්ලින් නෑ වගේනේ. ඉතින් ඒ හින්දා චුට්ට ගත්තා. ඉතින් මෙතන කියන්නේ මෙතනින් එළියේ කියන්නේ මේ දැන් අපි මේ එක්ස්ප්ලෝර් කරන තැනින් එළියේ ඇවිල්ලා සුපර් මාකට්ස් වගේ තියෙනවා. ඒ කියන්නේ අපිට shopping කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන තැන්වල නැති විදිහේ ඩිසයින්ස් තියෙන චොක්ලට්, ලින්ඩෝ චොක්ලට්, ඒ කියන්නේ මෙතනින්ම විතරක් ගන්න පුළුවන් චොක්ලට්ස් මෙතන තියෙනවා. ඉතින් ඒ තැන තියෙන මෙතනින් එළියට ගියාම ඉතින් මම ඒකත් පෙන්නන්න. දැන් ඉතින් මෙතන තමයි අන්තිම තැන. අර ගස් අනම්මනම් තිබ්බ තැනින් පටන් අරගෙන මෙතනින් තමයි ඉවර කරලා එළියට එන තැන. ඉතින් මෙතන චුට්ටක් ඉන්න පුළුවන්. මෙතන උඩ ෆවුන්ටන් එකේ උඩ හරිය ලොකුවට ලස්සනට පේනවා. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා මේ ගමන. නම් හරි මාස ගමනක්. මොකද සෑහෙන නොලෙජ් එකක් හම්බුණා චොක්ලට් ගැන. චොක්ලට් කන්න ඕන විදි ගැන. ඒ වුණාට ඉතින් මගේ ආසම චොක්ලට් එක නම් කින්ඩර්. ඉතින්
ඔගොල්ලොත් ආස ඇති කින්ඩ කන්න. ඉතින් ඒක නම් ඉතින් මගේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කොච්චර ලොකු හොඳ චොක්ලට් එකක් කවත් මගේ නම්බර් 1 කින්ඩ තමයි. ඉතින් තැන්ක්ෆුලි කින්ඩ වලට මේව නැහැ. ඒ කියන්නේ මේ ඩාර්ක් චොක්ලට්ස් නැහැ. කින්ඩ වල තියෙන එකම විදිය. ඉතින් කින්ඩ කිව්වොත් කින්ඩ තමයි. ඉතින් මේ තියෙන්නේ මේක තමයි ෂොප් එක. ඉතින් මේ වගේ ෂොප්ස් තව තියෙනවා. ඉතින් මෙතනින් අපිට කැමති විදිහේ ලින්ට් චොක්ලට් ගන්න පුළුවන්. හැබැයි මෙතන ටිකක් ගණන්. මොකද මෙතන ස්විස් මේ වල සල්ලි වලින්නේ. ඉතින් ටිකක් ගණන්. ඉතින් ගන්න පුළුවන්. ඉතින් අර එළියේ නැති විදිය ලස්සන කියන්නේ ලස්සන ෆිනිෂින්ග්ස් තියෙන චොක්ලට්ස් ඕන තරම් මෙතන තියෙනවා. ඉතින් තව අපිට පුළුවන් මෙතනින් මේ ගේම්ස් තියෙනවා. ඒ ගේම්ස් කරලා මේ එතනින් අපිට තව තෑගි දිනා ගන්න පුළුවන්. ඒවා චොක්ලට් හැම හම්බෙනවා. ඉතින් ඒ වෙලේ අපිට ඒව කරන්න වෙලාවක් තිබුණ නැහැ ගේම්ස් එහෙම. ඉතින් අපි ඉක්මනට මෙතනින් ගියා. ඉතින් යනකොට අනිවාර්යයෙන්ම තව එක්කෙනෙක් ওই විදිහට ඉඳලා අපිට ෆ්‍රී චොක්ලට් එකක් දෙනවා තෑගි. ඉතින් මෙතනට යන්න ටිකට් එක උනේ යුරෝ 18ක් වගේ. ඉතින් අපි චොක්ලට් කෑවේවා. එතකොට අපිට මේ ඉන්ෆෝමේෂන් එක ෆැක්ටරි එක බලන්න හම්බ වෙච්ච එක මේ හැමදේම ඉතින් ගොඩාක් හැපි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම එන්න මෙතනට. හරිම ලස්සන තැනක්. ගොඩක් ෂෝයි. හරිම එන්ජොයි කරන්න පුළුවන්. අර චොක්ලට් එකක් කෑවහම සතුටින් ඉන්නවා වගේ තමයි මෙතනට ආවමත් හරි අමුතු සතුටක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ඒ ජෝයි එක ගන්න ඕන. එහෙනම් අනිවාර්යෙන්ම එන්න. ඉතින් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ආසද චොක්ලට් වලට නැද්ද මොනවද කියලා. ඉතින් මට පුළුවන් වුණොත් ඔයගොල්ලන්ව මට මීට් වෙන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන්ම ලංකාවට එනකොට ඔයාලට ලින්ට් හරි මොනම හරි මොකක් හරි චොක්ලට් එකක් මම ගෙනල්ලා දෙන්න. ඕකේ එහෙනම් bye. ජෙසිපි හිටයි. take care. see you.